දින දෙකකට ප්‍රථම අත වශයෙන්ම පහුගිය සිකුරාදා දැන් අපි අද සඳුදා පහුගිය සිකුරාදා අපි එළි වෙන විට අපේ මේ තොරතුරු ලැබෙන අපේ විවිධ මාධ්‍යයන් හරහා අපිට වාර්තා වුණා වෙනෙසුලාවේ සිටින ඇතැම් අපේ මිත්‍රයින් අපිට දුරකථන වලින් කතා කරලා කිව්වා බෝම්බ පිපිරෙන හඬක් ඇහෙමින් තියෙනවා දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා ඒ වගේම දුම් පිට වෙමින් තිබෙනවා විවිධ ගොඩනැගිලි වලින් ඉතින් මෙහෙම ඊ타ත්ම භයංකාර තත්වයක් මෙහෙම ඇති වෙමින් තියෙනවා කියලා ඊළඟට අපිට තවත් පැය කිහිපයක් යන විට ආවා ප්‍රවෘත්ති ලැබෙන්න පටන් ගත්තා වෙනෙසුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ කියන්නේ ජනාධිපති ආර්යාව මෙම දෙදෙනාම ඇමරිකානු හමුදා විසින් උන් පැහැරගෙන ඇමරිකාව බලා අරගෙන යමින් ඉන්නවයි කියන එක. ඇත්ත වශයෙන්ම අපිට අපේ කන් වලින් ඇහිච්ච දේ කියවපු දේ විශ්වාස කරන්න බැරි තත්වයක් ඇති උනේ කොහොමද ලෝකයේ රටක රාජ්‍ය නායකයෙක් එහෙම රටකට ගිහිල්ලා වෙන රටක හමුදාවන් ගිහිල්ලා රාජ්‍ය නායකයෙක් අල්ලගෙන කොහොමද මෙහිම දෙයක් සිද්ධ වෙන්නේ මේ 21 වෙනි සතවර්ෂයේ අපි ඉන්නේ 18 වෙනි සතවර්ෂයවත් 19 වෙනි සතවර්ෂයවත් නෙවෙයි 21 වෙනි සතවර්ෂය. නමුත් ඒක ඇත්ත අපි පින්තූර දැක්කහම ජනාධිපති නිකලස් මදුරෝ අර ඇමරිකාවේ යම් ආයතනයක ඔහු අරගෙන යනවා පෙන්වුවාම ඔහුගේ අතට මාංචු දාලා අපිට මේක පිළිගන්න සිද්ධ වුණා මේක ඇත්ත වශයෙන්ම සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඉතින් අපි මේ ගැන ඇත්ත වශයෙන්ම අපි දුරකථන වලින් මේ විදිහට වශයෙන් අපි සාකච්ඡා කළා අපේ රටේ දේශපාලන පක්ෂ සමග හැම දේශපාලන පක්ෂයක්ම මම කියන්නට ඕන ඊ타ත්ම ඒ කියන්නේ ඊ타ත්ම කැළඹිල්ලටපත් වෙලා ඒ විතරක් නෙවෙයි පිළිගන්නට බැරි අදහා ගන්නට බැරි තත්වයකටපත් වෙලා ඒ විතරක් නෙමෙයි මේ කිසි ලෙසකින් ඒ සිදු ක්‍රියාව අනුමත නොකරන ස්වරයෙන් අපි ඒ ආකාරයට මතවල ඉඳලා අපි සියලුම දේශපාලන පක්ෂ සාකච්ඡා කරුවා. ඒ අනුව අපේ සියලුම දේශපාලන පක්ෂ එක්වි මේ අවස්ථාවේ ප්‍රකාශයක් කරන්න ඕනේ කියන අදහස ඇති වුණා. මොකද මේ වගේ කාරණයක් ඇති වුණා මේ පිළිබඳ මතයක් ඇති කිරීම අතිශයින්ම වැදගත්. අපේ රට ඇතුලේ වුණත් මේ මතය ඇති කර ගැනීම කෙනෙක්ට හිතන්න පුළුවන් මොකටද ලංකාවේ මතයක් ඇති වෙන්නේ මේ කාරණා නෑ එහෙම නෙවෙයි ලංකාවේ නෙවෙයි මුළු ලෝකයේම අද මං හිතනවා අද මේ වන විට මුළු ලෝකයේම ජනමතය තියෙන මේකට විරුද්ධව පක්ෂවත් ඇති ඊටාම සුළු ප්‍රතිශතයක්. නමුත් මේක ශක්තිමත් මේ මතයක් ඇති කිරීම මොකද මෙවැනි ක්‍රියා අඩුතරමින් අනාගතයේදීවත් වළක්වන්නට ඕන. මේ වෙලාවේ අපි නිහඬව හිටියොත් මේක අනුමත කරයි කියන තත්වයට පත් වෙලා මම හිතන්නේ ඊටාත්ම නරක ආදර්ශයක් නරක පූර්වාදර්ශයක් බවට මේක තහවුරු වෙවි. ඒ නිසා මම මීට වඩා කතා කරන්නේ අපි මේ දේශපාලන පක්ෂ විසින් එක්වි අපි පිළිගත්තු අදහසක් තිබෙනවා. අන්නේ අදහස ඒ ප්‍රකාශය මම ඔබට කියවනවා. ඊට පසුව මෙම ස්ථානයේ සිටින දේශපාලන නායකයින් ඔවුන් අදහස් දක්වාවි. එතකොට මම මේ ප්‍රකාශනය තමයි කියවන්නේ වෙනෙසුලාව තුළ එක්සත් ජනපදයේ මැදිහත් වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ විසින් නිකුත් කරන ලද ප්‍රකාශය. ජනාධිපති නිකලස් මදුරෝ සහ ජනාධිපති ආර්යාව සීලියා ෆ්ලෝරස් පැහැර ගැනීම ඇතුළුව වෙනෙසුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව එක්සත් ජනපදයේ විසින් මෑතකදී ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ විසින් ඔවුන්ගේ ගැඹුරු කනස්සල්ල සහ දැඩි විරෝධය ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර වරමකින් තොරව ගනු ලැබූ එම පියවර ජාතික ස්වෛරීභාවය සහ ස්ථාපිත ජාත්‍යන්තර නීති සම්මතයන් කෙරෙහි ගරු කිරීම පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරයි. වෙනෙසුලාව තුළ මහජන පහසුකම් වලට එල්ල වූ ප්‍රහාර පිළිබඳ වාර්තාද අපි කනස්සල්ලෙන් යුතුව සටහන් කරමු. මෙම සිදුවීම් අත්‍යවශ්‍ය සේවාවන්ට බලපා ඇති අතර සිවිල් ජනතාව තුළ සැලකිය යුතු දුෂ්කරතාවන්ට ගොදුරු කොට ඇති බව පෙනේ. සිවිල් ජනතාව සැලකිය යුතු දුෂ්කරතාවන්ට ගොදුරු කොට ඇති බව පෙනේ. සිවිල් වැසියන්ට හානි කරන හෝ මූලික සේවාවන්ට බාධා කරන ඕනෑම ක්‍රියාවක්
ජාත්‍යන්තර මානුෂීය මූලධර්ම වලට පැහැදිලිවම පටහැනි වන අතර එය යුද අපරාධ ලෙස සැලකිය හැකිය. මෙම මැදිහත් වීම සඳහා පදනම වශයෙන් ප්‍රකාශිත මද්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් වටා සැකසුණු සාධාරණීයකරණය දැඩි ලෙස ප්‍රශ්න සහගතය. එය හමුදා ක්‍රියාමාර්ග නීත්‍යානුකූල කිරීම සඳහා සනාත නොකළ ප්‍රකාශ භාවිතා කළ පෙර අවස්ථාවන්ට එනම් ඉරාකයේ සමූල ඝාතක ආයුධ ඇති බවට නැගුණු චෝදනාවන්ට සමානකම් දක්වයි. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ එවැනි තර්ක ප්‍රතික්ෂේප කරන අතර එවැනි හේතුන් වෙනත් ජාතියක ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සඳහා ප්‍රමාණවත් පදනමක් ලෙස නොසලකයි. ස්වෛරීභාවය සාමකාමී සහජීවනය සහ බාහිර ආධිපත්‍යයට ප්‍රතිරෝධය දැක්වීම යන කරුණු මත පදනම් වූ නොබැදි ජාතීන්ගේ අභිමානවත් සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇත. මෙම මූලධර්ම වලට අනුකූලව මෙම ක්‍රියාවන්ට අප්‍රසාදය පළ කරමින් සහ ගෝලීය බලවතුන්ගේ අනවශ්‍ය බලපෑම් වලින් තොර ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් සඳහා රටේ කැපවීම නැවතත් තහවුරු කරමින් පැහැදිලි සහ ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගන්නා ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු. වෙනිසුලාවේ ජනතාව සමග අපගේ සහයෝගීතාවය නැවතත් අවධාරණය කරන අතර ජාත්‍යන්තර නීතිය අමුමුවේ උල්ලංඝනයට එරෙහිව ක්‍රියා කරන ලෙසත් සාමය ස්ථාවරත්වය සහ සියලු ජාතීන්ගේ ස්වෛරී අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු. මීට අත්සන් කරන ලද දේශපාලන පක්ෂ අතිගරු මෛත්‍රීපාල සිරිසේන 6 වැනි විධායක ජනාධිපති, දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වජිර අබේවාදන එක්සත් ජාතික පක්ෂය, රවුෆ් හකීම් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විමල් වීරවංශ ජාතික නිදහස් පෙරමුණ, එස් හපුආරච්චි ලංකා සමාජ පක්ෂය, ජී වීරසිංහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, වාසුදේව නානායක්කාර ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, අසංක නවරත්න ශ්‍රී ලංකා මහජන පක්ෂය, උදය ගම්මන්පිල පිවිතුරු හෙළ උරුමය, තිලංග සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානය, තිස්ස ජාවාදන යාපා මහජන එක්සත් පෙරමුණ, සුගීශ්වර බණ්ඩාර නව ජනතා පෙරමුණ, ප්‍රේමනාත් දොළවත්ත නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ. ඇත්ත වශයෙන්ම මෙතන මේ අත්සන් කිරීමට සහභාගී අත්සන් කිරීම නෙවෙයි මේ අවස්ථාවට සහභාගී වුණත් මම කියන්නට ඕන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ එකඟතාවය ඔවුන්ගේ දැඩි කෝපය ඔවුන් පළ කරා අපි සාකච්ඡා කරපු අවස්ථාවේ අපි පක්ෂ කීපයත් එකතුව ඊශ්‍රායලය ගාසා තීරයේ කරපු ආක්‍රමණය පිළිබඳවත් මීට කලින් අපි කරා. ඉතින් එලෙසම මේ ආක්‍රමණය ඒ ආක්‍රමණයට අනුබල දුන් ලෝකේ බලවතෙක් දැන් Tamanගේ සම්පූර්ණයෙන්ම නිර්වත පෙන්눔 කරමින් ජාත්‍යන්තර නීතිය සහ මුලින්ම උල්ලංඝනය කරමින් කර තියෙන මේ ක්‍රියාදාමය අපි හෙලා දකිනවා සේම අපි පුදුමයටපත් වෙන්න කාරණාවක් නැහැ මේ සියවතාවකට වැඩිය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ ලෝක බලවතා මෙලෙසම හැසිර තියෙන බව අපි කවුරුත් දන්නා කාරණේ. එබැවින් මේ කාරණාව අපි දැක්කා වර්තමාන ජනාධිපතිතුමා දැන් බටහිර ලෝකයේ කොටසක් වන ග්‍රීන්ලන්තය Taman අත්පත් කරනවා ආක්‍රමණය කරනවා කියලා දැනට කියලා තියෙනවා. ඒක තව නමෝදිනයකින් කරා නම් අපිට පුදුමයටපත් වෙන්න දෙයක් නැහැ. ඒ වගේම Tamanගේ මිත්‍ර රටක් වන කැනඩාවටත් මෙවැනි තර්ජනයක් කළා. ඉතින් එවැනි අවස්ථාවක මේක පුදුමයට වෙන කාරණාවක් නෙවෙයි. නමුත් අපි දකිනවා දැන් අද පුවත්පත්වල පළ වී තිබෙනවා පාලක පක්ෂය වෙනුවෙන් ඒකේ මහලේකම්තුමා ඒ වෙන විවේචනයක් දක්වලා තියෙනවා. ඒකෙන් Tamanගේ පාක්ෂිකයන් සංසිඳුවයි කියලා හිතනවා ඇති. නමුත් රජයේ පාලක පක්ෂයක් හැටියට රජයේ නිවේදනය බැලුවාම ඒක නිකන් අර පොල්ලත් නොකඩන ණයත් නොමැරෙන නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. ඉතින් ඒක ඇත්තටම එවැනි මේ ක්‍රියාදාමය අපි මේ රටේ මීට කලින් නොයෙකුත් දේවල් පළ වුණා.
විශේෂයෙන්ම අපේ රටේ අපට රට විරුද්ධව ආක්‍රමණය කරන්න තත් කරපු නොයෙකුත් අවස්ථාවලදී නොයෙකුත් දේවල් කියපු පක්ෂයක් දැන් හාස්පසින්ම වෙනත් ආකාරයට හැසිරීම පිළිබඳවත් අපි කනගාටු වෙනවා. අපි පක්ෂයක් හැටියට මේක සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. මේ පිළිබඳව අපි කවුරුත් එකතු වී මෙවැනි ක්‍රියාදාමයන්ට විරුද්ධව නැගී සිටිය යුතුයි කියලා අපි පළ කර සිටිනවා. මම හිතන්නේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ විදිහට මේ ස්වෛරී ලතින් ඇමරිකානු රටකට එරෙහිව අධිරාජ්‍යවාදී එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ බලපෑම එල්ලවීම පිළිබඳව අපි අපේ බලවත් විරෝධය මේ වෙලාවේ පළ කරන්න කැමැති. මම හිතන්නේ ඇමරිකාවයි මේ ලතින් ඇමරිකානු රටවලුයි දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනමය වශයෙන් ආර්ථිකමය වශයෙන් විවිධ වූ බලපෑම් සිද්ධ කරමින් Tamanට නතු කරගන්න විවිධ උත්සාහයන් දැරුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි පසුගිය දවසේ නිකලොස් මදුරෝ ජනාධිපතිවරයාව ඇමරිකාවේ ආරක්ෂක අංශ ගිහිල්ලා හොර රහසේ කරපු මෙහෙයුමකින් ඔහු ඇතුළු ඔහුගේ බිරිඳත් එක්ක අත්අඩංගුවට අරගෙන යන්නේ. මේක මම හිතන්නේ ස්වෛරී රටකට විරුද්ධව සිදු කරපු මෑත ඉතිහාසයේ සිදු කරපු දැවැන්තම බලපෑම කියලා කිව්වොත් නිවැරදි. මෙතන මේකට විරුද්ධව අපි සමස්ත ලංකාවේ සමස්ත දේශපාලන පක්ෂ ඒ වගේම මම හිතන්නේ මේ ලෝකේ පුරාම ඉන්න සියලුම රටවල් එරෙහිව නැගී සිටින්න ඕනේ කියන කාරණාව තමයි අපි මතු කරන්නේ. මොකද මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. හෙට දවසේ තවත් රටකට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවට උනත් කවදා හරි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ බලපෑම අපි කිසි ලෙසකින්ම සාධාරණීකරණය කරන්නේ නැහැ. වුණ අතර මොන ප්‍රශ්න තිබුණත් ඒ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව යම් යම් කතා ඇමරිකාව විසින්ම නිෂ්පාදනය කරලා දැන් රඟ දක්වනවා. ඉතින් ඒවත් අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොම නමුත් මේ බලපෑම පිළිබඳව අපේ විරෝධය අපි පළ කරන්න ඕන. මම හිතන්නේ පක්ෂ ගණනාවක් අපේ රටේ මේ වෙනකොටත් ඒ කටයුතු සිද්ධ කරමින් යනවා. ඒ වගේම අද දවසේ මේ ලියවිල්ලටත් ඒ හැම පක්ෂයක්ම වාගේ එකඟතාවය පළ කරලා සම්බන්ධ වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක තමයි අවස්ථාව. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය තාම නිහඬයි. හරියට අපේ වර්තමාන මාලිම ආණ්ඩුව වගේ බොහොම දියාරු ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ. මේසා විශාල දෙයක් සිද්ධ වෙලත් තවමත් ඔවුන් හරි ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ වගේම ආණ්ඩුවෙත් ප්‍රධාන ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයටපත් වෙලා තියෙන ජාතික ජනබලවේගයේ විදියට හරි ප්‍රකාශයක් එළියට දාලා නැහැ. ඔවුන්ට සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශයක් කරා. අපේ රවුෆ් අකීම් මහත්මයා කිව්වා වගේ දියාරු විදිහට තමයි මේ ප්‍රශ්නය අල්ලගත්තේ. ඒ නිසා මම බොහොම දැඩිව ඉල්ලා හිටිනවා රටේ ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් මේ සම්බන්ධයෙන් හරි ස්ථාවරයකට එන්න. මේක අපිට කිසි ලෙසකම සාධාරණීකරණය කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ සඳහා අපේ විරෝධය අපි දැඩිව පළ කරන්නට අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයකට ශ්‍රී ලංකා මහජන පක්ෂයත් අත්වල බැඳගෙන මේ සටනේ පෙරමුණට එනවා කියන කාරණාව මතක් කරමින් ඊළඟට ආරාධනා කරනවා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීතුමාට. සාමය අයිතිවාසිකම් ගැන කතා කරන ලෝකෙට උගන්වන රාජ්‍යයක් තුල අනේකාගේ අයිතිවාසිකම් නීතියේ අධිපත්‍ය නීතියේ සමානාත්මතාවය ගැන කතා කරන රාජ්‍යයක් තුල මෙවැනි හැසිරීමක් දැකීම අපි පුදුම වෙනවා. විශ්වාස කරනවා මේ තත්වයේ තුල ලෝකයේ කිසිම රාජ්‍යයක කිසිම පුරවැසියෙකු කිසිම රාජ්‍ය නායකයෙකු ආරක්ෂිත නොවන තත්වයක් තමයි පිළිබිඹු වෙන්නේ. අනාරක්ෂිත තත්වයක් තමයි පිළිබිඹු වෙන්නේ. මේ ආකාරයේ හැසිරීම සම්බන්ධයෙන් මම හිතනවා අපේ රටක් හැටියට අපේ ආණ්ඩුව අර ආණ්ඩුව විපක්ෂයේදී ගත්ත දෘಢ ස්වභාවය ගන්නවද කියලා අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. එදා මේ ආණ්ඩුව විපක්ෂයේදී ඔය කියන කාර්ය සම්බන්ධයෙන් සුවිශාල දෙවන්ත උද්ඝෝෂණ සම්මන්ත්‍රණ මාලා ඇති කරලා විශාල වශයෙන් විරෝධතාවයන් දැක්වුවා. ඉතින් අද හොඳම අවස්ථාව මේ ආණ්ඩුවට තමන් විපක්ෂයේ එදා ඉඳලා කරපු ක්‍රියාවලිය අද ඒ දැක්ක භයානක තත්ත්වය අද යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ
එදා විපක්ෂය කොහොමද අද ආණ්ඩුවට කටයුතු කරන්නේ? ඒ කටයුතු කිරීම බොහොම නිද්‍රාශීලී, බොහොම උදාසීනයි, බොහොම බය අඩුයි, බොහොම නියාලුයි. ඒ නිසා මම විශ්වාස කරනවා අප මේ වෙලාවේ අපේ රටක් හැටියට ඒ අවශ්‍ය මතවාදය නිවැරදිව පළ කරන්න ඕනේ. අපිට ශක්තියක් නැහැ යුද්ධවාදීව එවන බලපෑම් කරන්න. හැබැයි රටක් හැටියට අපිට මතවාදීව නිවැරදිව හිට ගන්න පුළුවන්. ඒක තමයි අපේ ඇත්ත යුක්තිය. ඒක තමයි අපේ ශක්තිය වෙන්නේ. එතකොට අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුවට අනිත් පාලකයන්ට වඩා මේ ඇත්තත් එක්ක තමන්ගේ මතවාදෙත් එක්ක බොහෝ ඍජුව හිට ගන්න පුළුවන්. හැබැයි එහෙම හිට ගැනීමක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා කරුණා කරලා අපි විපක්ෂයේ හැටියට ඔබ විපක්ෂයේ කාලේ කරපු විදිහේ ආණ්ඩුවේ කකුලෙන් අදින්න ආණ්ඩුවට අපහසුකම් කරන්න නැති කරන්න අපි උත්සාහ කරන්නේ. අපි මේ වෙලාවේ ආණ්ඩුව නිවැරදිව පෙනී ඉන්නවනම් අපි ආණ්ඩුවට ආරාධනා කරනවා මේ මතවාදයට එකට හිට ගන්න කියලා. මොකද හේතුව මේක අපි ස්වාධීන රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාව හැටියට අපේ මතවාදය අපි ලෝකෙට කියන්න හයියක් අපිට තියෙන්න ඕනේ. මේ ආකාරයේ ක්‍රියාවලින් තුල මම හිතන්නේ තුන්වන ලෝක යුද්ධයක් සඳහා කැසකවන ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නේ. මේ හැසිරීම රටාව මේ මුළු ලෝකයේම සාමයට විශාල බාධාවක් කියන කාරණය පැහැදිලිව අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. අපේ පක්ෂය අපි කල්පනා කරනවා මේ සම්පූර්ණයෙන්ම මේ සිදුවෙච්ච ක්‍රියාදාමය ඇතුලේ ඇමරිකාවේ වර්තමාන ජනාධිපතිවරයා ට්‍රම්ප් සම්පූර්ණ ත්‍රස්තවාදී හැටියට තමයි කටයුතු කරලා තියෙන්නේ. එතකොට ඒ තියෙන ක්‍රියාදාමය ලෝකේ ප්‍රයන්ත්‍රවාදය අගය කරන කිසිම මිනිසෙක් සැලකිල්ලට ගන්නෑ මේ කරපු ඊටාම නැහින ක්‍රියාවක් හැටියටයි තියෙන ප්‍රයන්ත්‍රවාදී රටක ප්‍රයන්ත්‍රවාදීව පාලනයක් තියෙන තැනක ජාතික ස්වාධීනත්වයක් තියෙන තැනක බලෙන් කඩා පැනලා තමන්ගේ ඇඟේ හයිය පෙන්ලි වරලා මේ කරපු ඊටාම පහත් ක්‍රියාව අපි දැඩි ලෙස හෙලා දකිනවා. අපේ පක්ෂ දැඩි ලෙස හෙලා දකිනවා මේ කරපු ක්‍රියාදාමය. අපිට පේනවා විශේෂයෙන්ම ඇමරිකාව ඇතුලේ ජනතාව ගත්තත් ඇමරිකාව ඇතුලේ තියෙන ප්‍රධාන ජනතා තීරු ප්‍රයන්ත්‍රවාදී ජනතා තීරු මේට විරුද්ධව පෙනී දෙමින් තියෙනවා. අපිට විශේෂයෙන් පේනවා නිව්යෝර්ක් නගරේ ප්‍රධානිය හැටියට ඉන්න අර මදානි කියලා අලුතෙන් පත් වෙච්ච ඒ නියෝජිතය. එතකොට එයා විශේෂයෙන්ම ඩෙමොක්‍රැටික් සෝෂලිස්ට් කියන නාමයෙන් පෙනී දෙමින් එයා කියලා තියෙනවා මේ සම්පූර්ණම අපි ඒකට විරුද්ධයි කියලා එයා ප්‍රකාශන කරලා තියෙනවා. ඒ එක්කම අපි දන්නවා සෙනෙට් සභිකයා බර්නි සෑන්ඩර්ස් එයාත් ඒ විදිහේ ප්‍රයන්ත්‍රවාදී සමාජවාදී අදහස් කරන කට්ටිය ඒ විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. අපිට පේනවා ඇමරිකාව ඇතුලේ තියෙන අනිකුත් ප්‍රධානම ධාරාවන් වාමාංශික තරන්නේ ප්‍රයන්ත්‍රවාදී ධාරාවන් එතකොට මේකට විරුද්ධව ප්‍රකාශ කරලා තියෙන නිසා ඇමරිකාවේ ජනමතය වෙනස් කරමින් මේ තියෙන පාලන තන්ත්‍රය වෙනස් කරමින් ඉදිරියට ගමන් නොකරුවොත් අපිට මං හිතන්නේ ලෝකෙ කිසිවෙකුට ඉන්න හම්බෙන්නේ. අපි දැක්කා ගාසා තීර කරපු මනුෂ්‍ය සංහාරය අය කරපු ඉතා නැහින ක්‍රියාදාම. එතකොට ඒ නිසා එයා දැන් ලෝකෙ මාක් කරගෙන තියෙන්නේ. එයාට ඕනේ එහා පැත්තෙන් අයිස්ලන්තේ ඉඳගෙන මෙක්සිකෝවේ තියෙනවලු ඒ මත්ද්‍රව්‍ය. එතකොට කැනඩාවත් එක එයාට ඕනලු. එතකොට මුළු ලතින් ඇමරිකානු කලාපෙම කියුබාවත් එක්ක එයාට අවශ්‍යයි කියලා දැන්ට තියෙන. දැන්ට රාජ්‍යයන් මාරු කරගැනීමේ ක්‍රියාදාමයන් කරගෙන යනවා. එතකොට මදුරුව යටත් කරගන්න බැරිවීමේ හේතු සාධක නිසා තමයි වෙනස්වෙලාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක් එයා දාලි වරලා එයා කතා කරන්නේ ඔයිල් පිළිබඳව. ඒ කට්ටිය සමාගම් වලට ඔයිල් මේ පෙට්‍රෝලියම් ලබා ගැනීම සඳහා කරන දෙයක් හැට තියෙන නිසා තනිකරම මේක අර 18 19 සියවසේ තිබුණ මුහුදු බංකොල්ල කාර්යංගේ වගේ තත්ත්වයක්. ඒ නිසා කිසිසේත්ම ප්‍රයන්ත්‍රවාදය අගය කරන ලෝක ජනතාවත් මේ රටේ ජනතාවත් අපි පැහැදිලි ලෙසම විරුද්ධත්වය ප්‍රකාශ කරන්න ඕනේ. එකක් අපිට අනිත් පැත්තේ අපේ රජය හැටියට ගත්තොත් අපි දන්නවා රජයේ දෙවිඩි ස්වරූපයෙන් කටයුතු කරන්නේ. එක පැත්තකින් ආර්ථික වශයෙන් ඒ කට්ටිය IMF එකේ අර පහුගිය ආණ්ඩු කාලේ ගහපු ගිවිසුම් වලට යටත් වෙලා ඉන්න වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්ක ඒ කට්ටිය ගිවිසුමුත් තවත් ගහලා තියෙනවා ඇමරිකාවත් එක්ක. ඌ ඔක්කොමත් එක්ක පැටලිලා තියෙනවා. නමුත් අපි සන්තෝෂන අඩු වශයෙන් GDP එක තමන්ගේ ස්ථාවර එළියට දාලා ප්‍රකාශ කිරීම පිළිබඳව අපි යම් ප්‍රමාණයක් ඒකට කැමැත්ත ප්‍රකාශ කරනවා කියමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. වෙනසුලාවේ සිදුවෙච්ච මේ අනීතික පැහැර ගැනීම සම්බන්ධව ඔබ හමු වෙන්න මෙහෙම අවස්ථාවක් සූදානම් කරාට ප්‍රථමයෙන්ම මේක සම්පූර්ණයෙන්ම ස්වෛරී ස්වාධීන රටකට කරපු බලපෑමක්.
ඇමරිකාව තවදුරටත් උත්සාහ ගන්නවා තමන් ලෝකයේ අධිරාජ්‍යවාදී බලවතා විදියට මෙම ස්වාධීන ඡන්දකින් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් ඒ රට අස්ථාවර කරලා ඒ රට තුල දේශපාලන අස්ථාවරත්වයේ හදලා ඒ ජනාධිපතිවරයා ඒ රට තුල දෙම අත්අඩංගුවට ගැනීම නව ජනතා පෙරමුණ විදියට අපි තරයේ හෙලා දකිනවා. මෙතෙන්දි ප්‍රශ්නය මීට අවුරුදු දෙකකට විතර කලින් වෙනසියුලාව සම්බන්ධ මෙවැනි ඇමරිකානු මැදිහත් වීමක් වුණාම මෙරටේ සමාජවාදීන් වමේ බලවේගය තමන්ගේයි කියා ගන්නා පැලවත්තේ ටිල්වින් සිල්වා මහත්තයා ඇතුළු අද ආණ්ඩුව කරන මාලිමාවේ පාපිසි කණ්ඩායම එදා ඇමරිකානු තානාපති කාර්යාලය ළඟ දැවැන්ත උද්ඝෝෂණයක් කරා ඔබට මතක ඇති. අපි බලාපොරොත්තු වුණා අපි බලාගෙන හිටියා මේ ඇමරිකානු අධිරාජ්‍යවාදී විසින් ඒ ස්වාධීන වෙනසුලාවේ ජනාධිපතිවරයා පැහැර ගනිද්දී ටෙල්වින් සිල්ලා ලොකු අයියයි අනුර කුමාර මල්ලි කට්ටිය ගිහිල්ලා ඇමරිකානු තානාපති කාර්යාලය ඉස්සරහා මරාගෙන මරණ උපවාසයක් කරයි කියලා. හැබැයි එහෙම එකක් උනේ නැහැ. ඒ වෙනකොට මොකක්ද උනේ? අර කොලේ වහලා අනිත් කොලෙන් ගහනා වගේ දෙබිඩි ප්‍රතිපත්තියක් තමයි මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරේ. දැන් අද ජාත්‍යන්තර මාධ්‍ය තුල විශාල කතාබහකට ලක් වෙලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය නිවේදනය. ඒ මාධ්‍ය නිවේදනයේ තියෙන දේ නෙමෙයි රජ ස්ථාවර වෙලා තියෙන්නේ. නමුත් මේ වෙලාවේ මේ රටේ ආණ්ඩුව කරන්නේ පැලවත් ඇතුළු මේ මාලිමාවේ කණ්ඩායම. ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණට මාලිමාවට ජනාධිපතිතුමාට අපි තාමත් ගෞරවයෙන් කියනවා පැහැදිලි ස්ථාවරයක ඉන්න. ඔබතුමන්ලා පෙනී ඉන්න කඳවුර වෙනුවෙන් ඔබතුමන්ලා එදා නියෝජනය කරපු හඬ වෙනුවෙන් පැහැදිලිව පෙනී ඉඳලා මේ වෙලාවේ රජයක් විදියට මේ ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධව මේ කරපු නින්දිත ක්‍රියාවට විරුද්ධව රජයේ ස්ථාවරත්වය පැහැදිලිව රටට කියන්න කියන එක අපි ආණ්ඩුවට කියනවා. නිසා දේශපාලන වාද ભેද අවශ්‍ය නැහැ. එවැනි ස්ථාවරත්වයක් ආණ්ඩුව ගන්නවා නම් වෙනසුලාව සම්බන්ධයෙන් එවැනි ස්ථාවරත්වයක් ආණ්ඩුව ගන්නවා නම් අපි සූදානම් අපි තින්න ස්ථාවරත්වයේ අපි සූදානම් මේ ප්‍රශ්න දෙකට වැඩ කරන්න. ඒ නිසා මේ ආණ්ඩුවට මේ මාලිමාවේ පාපිසි ආණ්ඩුවට කොහොමත් එහෙම පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. අපි දැක්කා ඒක ජිනීවා මානව හිමිකම් වලදීත් විජිත හේරත් මහත්තයාගේ දියාරු විදේශ ප්‍රතිපත්තිය අපි දැම්පා. ලංකාව අපි දැවැන්ත අර්බුදයකට මුහුණ දුන්නා. ඒ නිසා එවැනිම තත්ත්වයක් තමයි දැන් මේ අවස්ථාවේදී අපි දකින්නේ. ඒ නිසා අපි කියනවා මේ වෙලාවේ ඔබ නියෝජනය කරපු කඳවුර මේ හදන්නේ මේ නවාධිරාජ්‍යවාදය මේ ව්‍යාප්ත වෙන්න යන ඒ වෙනුවෙන් ඔබ පැහැදිලිව පෙනී ඉන්න රාජ්‍ය ස්ථාවරත්වයේ පැහැදිලිව ප්‍රකාශ කරන්න කියලා පින් අපි ආණ්ඩුවට කියනවා. ඒ වගේම වෙනසුලා වෙනුවෙන් අපිට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අපි මේ දේශපාලන පක්ෂ විදිහට අපි ගන්නවා. අපි ඇමරිකානු තානාපතිතුමියට අපි කියනවා අපේ විරෝධය ඇමරිකානු රජයට කියන්න මේ අනීතික ක්‍රියාව වහාම නවත්තලා ඒ මදුරුවයි ජනාධිපතිවරයා සහ ආර්යාවට සාධාරණය කරලා ඔවුන් නැවත තම රටට යවන්න අවශ්‍ය කටයුතු කරන්න. ඒ ගියාට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දකින් ඔවුන් පරාජය වෙන ප්‍රශ්න නැහැ. ඒ රටේ අධිකරණ ක්‍රියාවලිය තුළ ඔවුන් දඩුවම් ලබන ප්‍රශ්න නැහැ. හැබැයි මෙහෙම ගිහිල්ලා බලහත්කාරකම් කරන්න බෑ. මේ ක්‍රියාවෙන් පේන්නේ සමස්ත ලෝකෙම දැවැන්ත අර්බුදයක ඉන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. මේ වෙලාව අපි වෙනසුලාවට අපි ඒ ජනාධිපතිවරයා සහ ආර්යා වෙනින් අපේ උපරිම සහයෝගය ලබා දෙන ස්තුතියි. මේ අපේ පක්ෂ නායකයින්ගේ අවසර ඒ පක්ෂ නායකයින් මේ අවස්ථාවේ දැක්වූ අදහස් අනුමත කරමින් අපිට පේනවා දැන් තුන්වෙනි ලෝකේ ලෝක යුද්ධයකටද මේ ආරම්භින්නේ කියලා. ඊයේ පෙරේද වෙනිසුලාව හෙටයින් දැනුත් තව රටකට. මේ මොකද්ද මේ ආර්ථික අස්ථාවරත්වය ඇති වෙන්න ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී රටවල් මෙහෙම තමයි කරන්නේ. විශේෂයෙන්ම ඇමරිකාවට දැන්ලා තියෙන ආර්ථික අර්බුදය. ඒ නිසා ඒ අර්බුදයෙන් මේ වලට යුද්ධයක් අවශ්‍යයි, රටවල් අවශ්‍යයි. බ්‍රික්ස් සංවිධානය ලෝකයේ පැනනගිලා අද දකුණු ලෝකය ප්‍රමුඛ ස්ථානයට ඇවිල්ලා තියෙන වෙලාවකට ඇමරිකාවට දැන් කට උත්තර නැති වෙගෙන යනවා ඒ වගේ රටවල්. බ්‍රික්ස් සංවිධානය, ෂාන්ඝයි සංවිධානය, චීනයේ ප්‍රමුඛ ආසියාව පෙරට ඇවිල්ලා තියෙනවා.
ඇමරිකාව දැන් පල්ලම් බැහැටන් තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ මේ අවස්ථාන තුරුම්පු තමයි එන්නේ. මරලතෝනිය අධිරාජ්‍යවාදයේ මරලතෝනිය තමයි මේ යන්නේ. මේක වෙනිසුලාවේ නතර වෙන්නේ නැහැ. තවදුරටත් ඉස්සරහට යාවි. ඒ නිසා ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම ජනතාව ඒක රාශී වෙලා මේක නැගී හිටින්න ඕන. අපි ලංකාව වශයෙන් අපේ සියලු දේශපාලන පක්ෂ එක්කාසු වෙලා මේ නිහින නින්දිත ක්‍රියාව මම හිතනවා මිනිස්ය සංගතියේ බරපතල ඛේදවාචක මේවා. අපේ රටවල් වල තියෙනවා නින්දෙන් ඉන්නකොට මිනිහෙකුටවත් කෑම කන මිනිහෙකුටවත් පහර දෙන්න එපයි කියලා. ඒක සමාජ ගතිය. එහෙමවත් නැතුව කිසිදු හේතුවක් නැතුව ගිහිල්ලා බලෙන් අල්ලගෙන ඇවිල්ලා රටවලින් මේකම මෙහා මෙහෙම ඉඩ දෙන්න අපිට බෑ. ඒ නිසා මේ සියලු දේශපාලන පක්ෂ ගත්තා වූ උඩ අපි ලංකා සම සමාජ පක්ෂයේ හැටියට කටයුතු කරන අතර මේ රජයටත් අපි කියන්නට ඕන වෙනන සුළු ප්‍රතිපත්ති ගන්න එපා. වෙනන සුළු ප්‍රතිපත්ති ගන්න නැතුව නොබැති ජාතීන්ගේ හා ඒ සම්බන්ධව තිබෙනා වූ ප්‍රතිපත්ති අනුව කෙලින් හිටගෙන ප්‍රකාශය කරන ලෝකෙට නැතු නිකන් දියාරු ප්‍රතිපත්ති අරගෙන හංගගෙන මොකද්ද කරනවා වගේ ඒව කරන්න එපා. මේ ලෝකේ මේක මෙතනින් මේක නතර කර යුතුයි. නැත්තම් ලෝකයක් නැති වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී හැටියට සියලු දේශපාලන පක්ෂවත් එක්ක අපි වෙනිසුලා ප්‍රශ්නයකින් පිළිහිටනවා කියන එක ඉතා මොනකමින් මේ අවස්ථාවේ සඳහන් කරනවා.